හලෝ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉතින් කොහමද ඔයාලා සාදරෙන් ආදරෙන් ගේමින් රිවිව් channel එක පිළිගන්නවා. ඉතින් අද ගන්න චැලෙන්ජ් නාද හරිද වගේ ඉතින් අද අපි chapter 2 එක ගන්න යන්නේ medium hard. අපි hard ගාමුද බං? අපි hard ගාමු. ගන්න බං හරිද මම නිකන් තිබ්බ hard කියලා. බය වෙයි. මේකට පොඩ්ඩක් බය වෙන බොරුව දාන්න ඕනේ නැහැ. හරිද? හાર્ඩ් කියන්නේ බං මේ දොරවල් කියන්නේ අමාරු වෙයි බං මේක ගන්න. ඒක වෙයි. එහෙම වෙන්නේ නැති. හાર્ඩ් කියලා දින්නේ නැත්තම් අමාරු කසනවට බං. මං කිව්වේ. හරිනේ. අඩෝ නෝවන් ඉවරයිනේ බං ඒක. ඒ බෑ බං. අපි ඊසිම දාලා ගහමු. මොකද ගොබ්බන් මේක මේ බය වෙන්නේ නැහැ නේ. එකපාරම අහුනොත් ඉවරයි. මේකේ සෙන්සිටිව් තවුල්නේ. ඒකයි. මේක බයිදි පොත් තියෙන දැන් වෙනස් වෙනවා. අපි මෙහෙන් යමුකෝ. let's go. නැහැ. හරිද? මේක නම් පොඩ්ඩක් විතර බය වෙන්න ඉතින්. බය වෙන්නත් එපයි බං නැත්තම් සෙන්ඩිනාට තරහ වෙනවනේ. සෙන්ඩිනා නෙවෙයි සැලෙන්ඩ්‍රිනා. සැලෙන්ඩ්‍රිනා නෙවෙයි සැලෙන්ඩ්‍රි. හොඳ සැලෙන්ඩ්‍රිනා ඉන්නවා. ආයෙ දැන් පොඩ්ඩක් බයමු. නැත්තම් සෙලෙන්ඩ්‍රිලා තරහ වෙනවනේ බං. තව chapter එකක් තියෙන්න බෑ. මෙතන මේකක් තියෙනවා. දැක්කනේ බං. දැන් පොඩ්ඩක් බය වුණ ගමන් දැක්කනේ පොත් තියෙනවා අපි ගාවින්ම. දැක්කනේ බං ඊසිනේ බං ඉතින්. හින්දා පොඩ්ඩක් අපි මේ පැත්ත යන්න නැතුව මේ හරි තව යතුරක් හම්ුණා. මේකෙන් අන්ලොක් කරලා ඒකත් හරි. දැන් අපිට යන්න තියෙන්නේ මෙහි. හරි බං ඉතින් ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා දැන් subscribe කරන්න අලුත් කෙනෙක් නම් වීඩියෝ එක හොඳ නම් like පාරක් දාන්න. ඕකේ තව පොතක්. ඉතින් මට මේක ලොක්ලු බං ඒ බෑනේ ඉතින් කරන්න. සැන්ඩිනාක් ඉතින් ආයෙත් බය වෙන්න කිව්වම මමත් බය වෙන්නේ. බය වෙන වැඩ කරන්නේ නැහැ නේද? බය වෙන වැඩ තව ඉස්සරහට දිනවා. ඒවත් ඉතින් වැඩක් නැහැ. ඇහින්න කියන්න හොඳ නෑ බං. නැක්කනේ දැන් පොත් අමාරුයි දැන් හොයාගන්න. එක්කනේ දැන් බය කරන්න හදන්නේ ෆුල් ටයි දානවා බය කරන්න. හරි බං ඉතින් අපි වහගන්න 100 බොක්ක. හරි. මම බැලුවේ පිටිපස්සට පොඩ්ඩක් ගිහින් යන්න. ඕක කලිනුත් තුනා බං එනියන්. කිසි මේක කාතාව එකක් හම්බුණා. ඕකේ ඊළඟ chapter 3 ගහන්න ඉන්නේ බොක්කොට මම බොක්කලු. තව එකක් නයිස් බං. දැක්කනේ අනේ සෙන්ඩිනා මම බය වුණා. අනේ සෙන්ඩිනා මම බය වුණා. ඇත්තටම බය වුණා. බොරුවට හොඳයි බය වුණේ. තම් බෑනේ බං සෙන්ඩිනා තරහ වෙනවනේ. පරණ කෑල්ලනේ බං ඒ කාලේ. දැන් ඔය දැක්කනේ අම්මරුළු. අර බිත්ති හරහා ගිහිල්ලා අතනින් මොළුව දැම්ම බං. මාර දිනුවක් තින්නේ බං. දැක්කනේ සෙන්ඩිනාලා ලංකාවට මේකයි කොයිද මේ ලංකාවද පාකිස්තානද මේ හදලාදී. let's go තව එකක් හම්බුණා. මම මොන දොරෙන්ද බය යන්න ඕනේ. අපි මේකෙන් ගියොත් මේකේ එච්චර ලොකුවට යන්න දැනක් නැහැ. මේකෙන් අපි ගිහිල්ලෙමු. මං කිව්වේ මේකෙන් එච්චර අපි ඒක තියා අපි මං කිව්වනේ මෙයාගේ මලම කරදරයක් අප්පා. අනේ අපි බය වුණා. තව වඩ පොතක් දෙන්න. ඉතින් ඕගොල්ලෝ බය නැණා ඉතින් මට කමෙන්ට් කරන්න. හරිද ඉතින් මම කමෙන්ට් නම් තිබ්බා. ඉතින් බයලා තිබ්බේ නෑ. නිර්භීත කට්ටිය අම්මට යකෝ. අන්න කොහෙද දැක්කේ? අපි යාට සම්මානයක් දෙමු. සැන්ඩිනා සම්මාන. දැකීමේ සම්මාන නයිස්. මේකද ලොක්? ඒක තමයි ලොක්. පියන්න ඕනේ මේකේ. මේක ෂුවර් එකටම යතුරු නෑ. මොකටද මේ කබඩ් තින්නේ? ආසාවට. මේකේ අතුරක් ඇති. මොකක්ද දැන් මේ පින්තූරයක් කොයිලා පෙන්නන්නේ? මට එපා වෙලා තින්න ඔක දැකලා මමට වමනට වගේ මට ওই පින්තූරය දැකලා සෙන්ඩිනේට අලුත් හදන්න නැද්ද පොඩ්ඩක් පින්තූර වෙනස් කරන්න. මං එක්සිට් එකට ඇවිල්ලා තියෙන්නේ. හරි එතකොට මම දැන් තව පොත් තව 3යි. නෑ සෝරි බං තව 2යි ඕනේ. මම දැක්කේ නිකන් 5 වගේ.
ගෑස් පේන්නේ නෑ බං. හරිම උදාරයි. වන්දන්න ඕක වහනවා කියලා ඔයා. මං දැන්න හින්දා මම ඕක ඉතින් යන්නේ නැහැ ඔය පැත්තට. ඔය පැත්ත වැඩකුත් නැහැ. ඔය පැත්ත මම චෙක් කරා ඕන ඔයාලට පෙන්නන්න. යතුරක් තියෙනවා. දෙලාට මම බැලුවේ නැත්තේ. මෝඩ යකෙක් චෙන්ඩ්‍රීනා. දැන් කොහේ හරි ලොක් කරපු යතුරක් මේ කබඩ් එකක් දොරක් එහෙම නැද්ද? ඔය එක මෙති. ඔය දොරක ඇති. අඩෝනෝ බං. ඇයි බං මං එහෙම වැඩක් කරේ? හරි ඉතින් දැන් අපිට යන්න තියෙන්නේ උඩ තට්ටුවට මට හිතෙන්නේ. නේ පල්ලෙහාට තට්ටුවට හරි උඩ තට්ටුවට හරි. මොන තට්ටුවට හරි යමන් බං. මේක ගහලා ඉවර කරන්නත් එපා. හරි වයිති හાર્ඩ් දැම්මම දැක්කනේ ඔයගොල්ලෝ වැඩි. ඒක නම් මා බොරු මාර්ෂි දාන්න එපා. හරිද? හાર્ඩ් දාලා එකපාරින් ඉවර කරලා දැක්ක ගම. මෙති ඒකත් ලොක් හරිද? ඒක ලොක් නම් ඒකේ අතුරු කොහෙද තියෙන්නේ? මාර පැටලි සාගතේ. අඩෝ මෙතන අස්සෙන් යන්න බෑද? බෑලු බං. දැන් අපි සම්මානයක් දෙමු එතනට. අතුලෙන් යන්න බෑස්සෙන් යන්න දෙන්නේ නැහැ කියලා. හරි ඉතින් මේක ලොකු ගේමක් නෑ. ඉතින් මම වීඩියෝ එක නවත්තන්න හිතන මොකද දැන් මම එකම තැන කැරකෙන්නේ වීඩියෝ එක පොරට දිග්ගැස්සන එක විතරයි වෙන්නේ. මෙන්න මෙතන තමයි තිබ්බේ යතුර. අපි මෙතනට ඇවිල්ලා ගියා. අන්තිම යතුර හරියද? ඉතින් මේක යතුර කොහෙද දැක්කේ? මෙන්න මෙතනද කොහෙන්ද ඉලදී? හරි ඉතින් මම දැන් දන්නවා ලොක් වෙච්ච කාමරේ කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මෙතන නේද? ඔව් මේ පැත්තේ වෙන්න ඕනේ. මගේ මත්තක්කේ හැටියට. මෙහෙන් හරි නැත්නම් අතනින් හරි යන්න තිබ්බන්නේ හරි. මෙන් කිව්වේ හරිනේ මං අන්තිම පොත දිහා. අනේ යතුරුකුත් තියෙනවා. දැන් නම් යතුරු වැඩක් නැහැ. කමනේ නිකන් තියෙන යතුරුනේ බං. බලන්න නිකන් තියෙන ලයික් බටන් එක ඔබන්න ඔබ බං හරිද? ඉතින් මං වගේ බලපන් මං නිකන් තියනවා ගන්නෙ. කවදා නැතිව මිනිහෝ. අපි නිකන් තියනවා ගන්න ඕනේ බං. මං නිකන් තියෙන ලයික් බටන් නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන්. ඔබ බං. දැක්කනේ මම ඉතින් නිකන් තියනවා අරන් යන්නේ මම. තන් සැන්ඩලිනා තරහා වෙනවනේ. අන්න ඒකේ ප්‍රශ්නේ. සැන්ඩ්‍රීනා නේ සැන්ඩ්‍රීනා. මොන මගුලක් හරි බන් නම මට වාතක නෑ නම. හරිද? දැන් මම කොහෙද මේ? මම දැන් එන ඔතනට ඕතන්ට. හරි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉතින් අදට අපි කැපෙනවා. ඔන්න එක්සිට් එක තිබ්බ මේ පැත්තෙන්. උඩ තියෙන එක්සිට් එක. කො අපේ සෙලෙන්ඩර් අක්කා දැන් පේන්නවත් නෑ. එහෙනම් යාළුවනේ අදට අපි කැපෙනවා. බලමු එක්සිට් එකෙන් ගිහිල්ලා. ගියා යකෝ. හරි. අන්න ආයි සැන්ඩ්‍රීනාට මදනය ගැහුවා. හරියන්නේ නැහැ. හරි බං කන්ග්‍රැචුලේෂන්ස්. කන්ග්‍රැචුලේෂන්ස් ස්පොට් එකක් මම ඉස්සරහට. හරි එහෙනම් ඒකත් ඉවර කරලා අපිට දැන් තියෙන chapter 3 ගහන්න. මෙන්න මේ මෙනු එක. මේකේ මන් දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. මං එකට ගියේ නෑ තාම. අපි එහෙනම් බලමු වෙනත් වීඩියෝ එකකින් හම්බෙන්න මෙන්න මේ chapter 3 එක ගහන්න. නම් යාළුවනේ අපි අදට කැපෙනවා.